හිත දන්නා නුඹගේ විමසන්නේ කරනා දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා පනමෙන්වා පෙම් කිව්වා පවරන්නේ තෝදනා නුඹ ඒ නැතත් නෙන්නේ මා සොයා රංවීමයි වෙන්වයමයි ඒ නුඹේ මුදීරණයි සනසීමයි වේදනාවයි තුන්නේද නුඹමමයි පතන්නේ මා සදා කල්ම කියන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති මටම ඒවි ආදරේ නුඹට පතන්නේ මා සදා කල්ම කියන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති මටම ඒවි ආදරේ නුඹට මම පැතුම් මගේ හීන තමයි කවදා හරි සංගීතයෙන් යන්න පුළුවන් ඉහළටම යන එක. ඒකට මට සබ් එක දෙන යාළුවෝ සෙට් එකකුත් ඉන්නවා. ඒත් මට ගෙදරින් ලැබෙන සහයෝගය නම් හරිම අඩුයි. ඒ නිසා මගේ හීන හැමතිස්සෙම මම බාල කරගන්න උත්සාහ කරනවා. මේ තියෙන අභියෝග හමුවේ මට සංගීත කණ්ඩායමක් හදන්න තිබ්බත් ඒක මගේ ලොකු ජයග්‍රහණයක්. බලන්න. අපි දන්නේ අපිට මොනවා වෙයිද කියලා. පතන්නේ මා සදා කල්ම කියන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති මටම ඒවි ආදරේ නුඹට පතන්නේ මා සදා කල්ම කියන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති මටම ඒවි ආදරේ නුඹට අයි ගංගා ලේට් අද මට බරක් වෙන්න බෑ මේ ඉන්නේ කවිදුයි කවිදුගේ අයියා පළනිගුයි. අද මේ වාරේ අන්තිම දවස. මේ ඩිවාඩුවෙන් පස්සේ ආයේ පළනිගුට නම් මේ ඉස්කෝලේට යන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ තාත්තා දෙන්නවම එක් කරගෙන යන්න ආවත් කවිදුට අත්තම්ම ළඟ ඉන්න ආස නිසා මෙහෙම නවතිනවා. ඒ නිසා ආයේ පාසල් වාරේදී කවිදුට එයාගේ බෑග් එක තනියම උස්සගෙන යන්න වෙනවා. මේ ඉන්නේ කවිෂ්ක. අම්මයි තාත්තයි දෙන්නම නැහැ. අමාට ඉන්න එකම සරණ අක්කා කසුනි. ඉගෙන ගන්න ආස දක්ෂයෙක්. මගේ හොඳම යාළුවෙක්. පොරට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඒත් ඒකෙන් කිසි වැඩක් ගන්න නැහැ. මට සනීප නැහැ වගේ. ඔයා යන්න. පාරටම බඩ රිදෙනවා. මල්ලි මගේ කෑම එක යාළුවෙක් එක්ක කන්න. ජග පිස්සෙක් වගේ පොත් කියවනවා ලියනවා ඒත් තාම එක පොතක්වත් මහදන ප්‍රදර්ශනයට වැටිලා මෙයා ගොඩක් වෙලාවට පොත්වල ඉන්න චරිත වගේ ජීවත් වෙන්න හදනවා හැබැයි මිනිහාගේ ලිවිල්ල ගැන වර්ණනා කරනවා නම් ඒ අයට අහසේ තරු උනත් කරලා ගෙනල්ලා දෙන පොරක්
අම්මට සමාලි මේනකොට අහන්නේ මොකෝ ඉතින් කරේ ඉස්කෝලේ එහෙම කියන්නේ නෑ ඔය යන්න බෑ මම මේ වැඩත් වෙන කරමුද මොකක්ද බඩේ දිතිය උගන්නේ උඩන්නේ යමන්කෝ මාත් එක්ක ඔද යමන්කෝ අයියේ ඔය එන්නේ ඔබ මේ හොම ආවඩන කමන්නේ මේ බල ගන්න හැරිද මේ කාමරේ රැස් කරලා තින් මන් දැන් අම්මට සිරියක් කරයි ඔව් මේ අයියේ මොනවාක් අලුත් පොත් එහෙම ලියන්නේ අයියේ පොත් නම් මරු හොඳේ සුපිරි ඒ පොඩි අවුලක් තියෙනවනේ පබ්ලික් වෙන්නේ නැහැ නේ සීන් එක කියන්නේ මම නායන බබල්ලේ පබ්ලික් වෙන්නේ නැති සීන් එකට බලලි පොඩි පොඩි ප්‍රශ්නයක් ආව රිජෙක්ට් වුණා මේක එහෙම වෙන්නේ නැහැ නියන මතක අලුත් එක නියම අනිවාර්යෙන් මට නම් හිතෙනවා මේක වැඩේ සාර්ථක වෙයි මේක නෙමෙයි මොනවාක් කන්නේ වෙන්නේ නෑනේ අල්ලේ කීයද මොනවද මේ කතාව කරන්නේ ෆ්‍රිජ් එක බලන්න පනතුරු අරම මේ ඔක්කොම තියෙනවා කන්න වාගේ ගෙදර වගේ තමයි මේ එම් කුත් අවුලක් නැහැ කන්න ෆ්‍රිජ් එක ගන්න අවුල නැහැ උයනක් තියෙනවා ඔය පොත් කන්න අපි කොල්ලේ උතා උත් එක්ක කනවා මේ නියමයි මේ මම නිකන් සමීද වගේ තමයි සමීද අයියා සමීද අයියා බයිමාරු හොඳයි මං ඒ වගේ නියතමානී බොරා සුපිරි බොරෑ මේ මම යනවා එහෙනම් කන්න ඒ පැත්තට මොකද අපි ගෙන් එන්න වෙලාව මොකද